උණ කැලේක යනවත් දන්නේ නැහැ මලංගල්ල කියලා. hello අද අපි යන්න හදන්නේ මණන්ගැල්ලේ හැලියෝඩ කිට්ටුව තියෙන්නේ. හැලියෝඩ පොඩ්ඩක් ඇතුළට එන්න ඕන. අපි යන ගමන් මණන්ගැල්ලට යන ඇතුල් පාරට දැම්මා දැන්. පාරවල් ගොඩක් තියෙනවා. ඔව් අපි දැන් බහැලා යන ගමන් ඉන්නේ මණන්ගැල්ලට. ඇල්ල වැටෙන තැනම ගිහායි උඩහට මණන්ගැල්ලේ. උණ කැලේක යනවත් දන්නේ නැහැ මලංගල්ල කියලා. මම නම් ඇවිල්ලා තියෙනවා ඊට කලින් මම ඇවිල්ලා නැහැ ඊට කලින්. දැන් අපි පාස් කරේ මොන හැල්ලද? කො? දැන් ඔය අපි ආවේ බෑලා. ඒ ආවේ මණන්ගැලේ පල්ලෙහාට ටිකෝ. මේ පැත්තෙන් ගලන් යන වතුර ටික එන්න හිටියා 3 දෙනෙක්. හරිද? අපේ පැණියා ඉවෙන්න හිටියා. උගේ දෝනි කේස් එකකින්ද එන්න බෑල්. දෝනි අපි කියන්න එපා කියලාලු. මොකද්ද මේ ගහගෙන චුට්ටක් පේනවානේ. චුට්ටක් බලන්න මා දිහා. මේ වෙන එකක්ද? මේ වෙන එකක් ඇල්ල තියෙන උඩ. උඩින්ම නාන්න ඕනේ කියලා එකකුත් තියෙනවා. ආයෙත් බයික් එකේ එහෙම නැති වෙයිද දන්නේ නැහැ මේ මෙච්චර කැලේට ඇවිල්ලා. බලන්න මා දිහා. බටල අන්දක් අස්සෙන් ඇවිල්ලා කසනවා අත් දෙක. කැලේ රින්ගලා පුරුදු වෙන්නේ ඉතින්. බෑකුත් එල්ලගෙන අපරාධේ බෑග් එකේ උඹලා ඉතින් කියලා ඉන්නේ මෙතන යන්න දෙනවා. අපි දැන් ටිකෙන් ටික ලං වෙන ගමන් ඉන්නේ. සද්දේ හොඳ. නෑ ඇල්ලේ සද්ද ඇහෙනවා. ඉරානයට බෑ කිව්වේ නැද්ද මේක යන්නේ දැහිලා? නෑ. ගොඩක් දුර යන්න. එදා කියන්නේ මහන්සිලා හිටියු. ඒක තමයි. මම උඩට ගියේ නැද්ද? නෑ එදා නාගන්න උවමනාව තිබ්බ උඩ. ඒකින්ද එදා. ඒක තමයි මේ පාරේ උ ගියාද? ඔව් මේ පාරෙන් ගියේ නෑ. තරක් නෑ. නෑ මං හිතේ මහන්සියන්ද අර හේ පොඩි වලකින් ඔළුව ඔබාගෙන ගියත් දන්නේ නැහැ. අර සුදු පාට වෙන්නේ මොකද්ද බං? මේ පල්ල. මේ ඇල්ල සුදු පාට වෙන්නේ මොකක්ද දානවා මෙතන ඇතුලෙන් ඔයාලට පේනවා. ඒ තමයි දියල්. ඇල්ල වකා. මේ හරියට පේනවා. අම්බෝ. ලස්සන දැන් හැංගිලානේ තියෙන ඒකනේ ප්‍රශ්නේ. දැන් ආව ගමන මහන්සිය කියලා තේරෙනවා. ඉරානේ ඇල්ල දැක්කනද? ඈ? ඇල්ල දැක්කනද? ගල් පොත්තක් නේද තියෙන්නේ? දැන් අපි ඇල්ල ගාවට ඇවිල්ලා තියෙන ටිකෙන් ටික. බස් වෙනකන් ඉන්නවා යද ඉරිදා දවසක්. ඒ අර උඹ දීපු සාමාන්‍යයෙන් ඉමාර දවස්වල තමයි මේක සෙනග ඉන්නේ. අපි මඩේ ගිහිල්ලා නැද්ද? නෑ අපිට නෑ පුරුදු නෑ ඒකයි වැඩි. වරන්න අප්පා. මෙන්න මේක තමයි මණන්ගැල්ල. අද වතුර සාමාන්‍යයෙන් අඩුයි. අපි දැන් නාන්න හදන්නේ නාලා හම්බෙන්නේ. පව්වනවද? මේ කාරණා වගේ. මේකේ තියනවා මේ පිස්තර. කො? ළඟට වරේ පිස්තරවි? තියෙනවා. නොමිනේ පිස්තර දී කරගත්ත හැකි මේක යාව. මාළු ආයි පොකුරු දින් කරා. ලෙව්ලන් නැද්ද? නෑ. ආයෙත් එන අයට නොමිනේ පිස්තර කරගත්ත හැකි මාදුමක පරාදයි ඉතින් මේකේ නෑ අරගේ. මගේ කෙනත් එකක් කියවා. මාළු 100ක් 200ක් වට කර ගන්නවා කකුල් ටික. ඒක තමයි ඉතින් මේක ආතල්ලේ. මාදුමගේ පිස්තරි වගේ තමයි මේක. ඉරානේ ආවඩ. මේ විශේෂ නිවේදනයේ තිරාන් දිශාන්නේවත් පැණි ආවෙතටයි. වහිනවද? වැස්සකුත් එනවා ළඟම ඈ? ඉන්දිය කියන්නේ එක තැනින් විතරයි මාළු කන්නේ.
මේ පීනක් දිහම මාළු කන්න. ඒක වෙනම ෆීලින්ග් එකක්. අරු තාම නාන්න ආවේ නැහැ. විස්තර දෙයක් ගන්න මාළුන්ගේ. ඒ කියන්නේ උන් එක තැනින්දි තමයි මේ කකුල් වට කරගන්නේ. තැනින් තැනට යද්දි මොකුත් එක එකක්වත් එල්ලෙන්නේ නැහැ. අද වතුර අඩු මේ ගාන වගේ තියෙනවා. අපි යන් ඇල්ල වැටෙන තැන. මුගේ කකුලේ ඉන්න ඒවා ටික මගේ කකුලට එනවා. ඒ මම දඟලනවානේ ඒක. මගේ කකුල රහ වෙලා වුත්. මම දඟලනවානේ. උන්නිකම අර මොකද බං අර ඉන්නේ ටැංගි රුද්දෝ. එන බ්ලොග් එක මෙතන ඉවර කරනවා. අපි නාලි වරුණා. වහින්න එන්නේ ඒකින්ද ගෙදර යනවා දැන්. වැඩි වෙලාවක් නැහැ වෙන. එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න ගුඩ් බයි.